සජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා දින කිහිපයක සංචාරයකට ලංකාවට ආවා. ප්‍රවෘත්ති සාකච්ඡාවකුත් තියලා තමයි ලංකාවෙන් පිටත් ගියේ. විශේෂයෙන්ම මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට ඇවිල්ලා ලංකාවේ උතුරු නැගෙනහිර බස්නාහිර මධ්‍යම මේ හැම තැනකටම ගිහිල්ලා තමයි ගියේ. මේ සංචාරයේ විශේෂත්වය කොයි විදිහට දකින්න පුළුවන් වෙන්නේ? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා වන වෝල්කර් තුර්ක් නමැති මහත්මයා ආපු ගමනේදී දෙවතාවක් ප්‍රසිද්ධියේ කතා කරා. එකක් 24 වෙනි අඟහරුවාදා. අනික රටින් පිටත් වෙන්න ඕන මෙන්න තියෙද්දී පවත්වපු ජනමාධ්‍ය සාකච්ඡා. ඉතින් අපට යම්කිසි නිශ්චය කිරීමක් කරන්න වෙන්නේ ඒ ප්‍රසිද්ධියේ කරපු කතා බහ අනුව. ඒක එක පැත්තක්. අනික ආණ්ඩුව කියපු නොකියපු දේවල් ගැනත් අපිට සිද්ධ වෙනවා නිශ්චය කරන්න. හේතුව මෙතන දෙබසක්. මහ කොමසාරිස්වරයා එක පැත්තකින් ලංකා ආණ්ඩුව අනිත් පැත්තකින්. මහ කොමසාරිස්වරයා ඊටාත්ම අසාධාරණ අයුක්ති සහගත සහ භයානක ප්‍රකාශන කීපයක් කරා. දැන් මම මේ කතා කරන්නේ ඔහු උතුරට ගිහිල්ලා කරපු ඒ සංකේතාත්මක දේවල් ගැන නෙමෙයි. ඒ ගැන විනිශ්චය කරන්න මම කැමති නෑ. ඉතින් සංවේදීතාවයක් තියෙන මේ ඕන පුද්ගලෙක් ඒ වගේ තැනකට ගියාම වින්දිතියෝ ඉන්නකොට යම් දේවල් වලට සම්මාදම් වෙනවා. මම ඒක ගැන කිසිම චෝදනාවක් එල්ල කරන්නේ නැහැ. මම කතා කරන්නේ ඔහු කියපු දේවල් ගැන පමණයි. ඔහු කරපු ප්‍රකාශන ගැන පමණයි. ඒ ප්‍රකාශන අපට විශාල අභියෝගයක් සහ ලංකා ආණ්ඩුව ඒකට පිළිතුරු නොදීම විශාල ප්‍රශ්නයක් මට. දැන් මොනවද මේ ප්‍රකාශන? 24 වෙනිදා ප්‍රකාශනයේ කිව්වා තමා ඔස්ට්‍රියානු ජාතිකයෙක් හැටියට තමා හොඳට දන්නවා නාට්සිවාදී සාපරාධී ක්‍රියා ගැන කතා කරන්න ඔස්ට්‍රියාවට දශක ගණනාවක් ප්‍රමාදයක් සිද්ධ වුණාය. ඒක හන්දා ඔහුට තේරුම් ගන්න පුළුවන් මානව හිමිකම් පිළිබඳව අපරාධ අතුරුදහන් වීම සාමූහික බිනීවල සාමූහික ඝාතන පිළිබඳව මාතෘකා කොච්චර අමාරුද කියලා සාකච්ඡාවට ලක් කරා. දැන් උතන පැහැදිලි ප්‍රශ්නයක් මතුවෙනවා. නාට්සිවාදී ඉතිහාසය කියලා කියන්නේ මොකක්ද? නාට්සි පක්ෂය කියලා කියන්නේ හිට්ලර්ගේ පක්ෂය. ඒ කියන්නේ ජර්මනියේ ෆැසිස්ට් පක්ෂය. ඔස්ට්‍රියාවයි ජර්මනියේ එක්කව කරලා ඒ දෙකම පාලනය කරපු යුදෙව්වන්ව පෝරණුවට යවපු රුසියානු ජනතාවගේ මිලියන 20ක් ඝාතනය කරපු ලෝකෙ අල්ලගන්න උත්සාහ දරපු හිට්ලර් ප්‍රමුඛ ෆැසිස්ට්වාදීන්ගේ පක්ෂය සහ ඒ පාලනයට කියන්නේ ඒ මතවාදයට කියන්නේ නාට්සිවාදය කියලා. දැන් ලංකාවට ඇවිල්ලා නාට්සිවාදය ගැන කතා කරන එකේ මොකක්ද අදාළ සම්බන්ධකම? ලංකාවේ කවුද හිටපු නාට්සිවාදියා? නාට්සිවාදියෙක් හිටියනම් හිටියේ වේලුපිල්ල ප්‍රභාකර. ඔහුත් එක්ක ගනුදෙනුව අපේ රට බේරගත්තා. බොහොම අමාරුවෙන් නමුත් ඒ බේරගත්තා. මේ අවස්ථාවේදී ඇවිල්ලා මොනවද මේ කියන්න හදන්නේ? නාට්සිවාදය ගැන අපේ රටේත් මේ ඌව කතා කරන දශක ගානක් ගියා. ඌව අමාරුයි බව මම දන්නවා. මේ කියන්න හදන්නේ මේ ලංකාවේ අපේ රට ත්‍රස්තවාදයෙන් නිදහස් කරගන්න කරපු යුද්ධය එක්කෝ ෆැසිස්ට්වාදී නාට්සිවාදී හමුදාවක් විසින් කරලා තියෙනවා. එහෙම නැත්නම් නාට්සිවාදී හිට්ලර්වාදී ආණ්ඩුවක් විසින් කරලා තියෙනවා. නැත්නම් අදාළ සම්බන්ධකමක් නැහැ නේ. ඔය වචනේ පාවිච්චි කරන්නේ. මේ එතකොට අත් කතන්දරේ මොකද්ද? ලංකාවේ මේ යුද්ධයට මුහුණ දුන්නා මහජන ඡන්දෙන් පත් වෙච්ච නායකව 5 දෙනෙක්. කොටි සංවිධානයේට මුහුණ දුන්නා. කුරුඳුල් කාලේ ඉඳන් අන්තිමට නන්දි කඩාවල වෙනකම්. අකමැති සිරිමව පණ්ඩාරනායක මැතිණිය. එතකොට ජයජාවදන ජනාධිපතිතුමා, රාමසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා, ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය,
සහ අවසන් වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඉතින් මේ සියලු නායකයෝ ඩී.බී. විජේතුංග මහත්මයා අරුණ විට මහජන ඡන්දයෙන් බලයට පත්වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදී නායකයෝ. කවදාවත් ප්‍රජාතන්ත්‍රවාදී අතුගෑවිලා ගියේ නෑ අපේ රටේ මේ යුද්ධය තියෙද්දි. ප්‍රජාතන්ත්‍රවාදී අතුගෑවුනේ උතුම් නැගෙට හිර ප්‍රභාකරන්ගේ පාලනයට තිබුණු පළාත්වල විතරයි. මෙතන හැම වෙලේම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදී නායකයෝ හිටියා, නායිකාවෝ හිටියා සහ ත්‍රිවිධ හමුදාව කවදාවත් බලය අල්ලගෙන හිටියේ නෑ. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවල නායිකාවෝ දුන්න ඒ අනසක අනුව තමයි අපේ හමුදාව කටයුතු කරන්නේ. ඉතින් මෙතන මේ ඔය නක්ෂි කියලා කියන යෙදුම පාවිච්චි කිරීමෙන් පේනවා අපි දිහා බලන ආකාරය සහ අපිව කොටු කරගන්න හදන කූඩුව. ඉතින් ඕකට උත්තර දෙන්න ආණ්ඩුවේ කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. මේක රහසිගතව කියපු දෙයක් නෙමෙයි. මම මේ අයිලන්ඩ් පත්‍රය දැක්කේ ඒ වාර්තාව පෙරලි කොමා ඇතුලේ. ඒක ආණ්ඩුවට යන්න ඇතිනේ. ඊළඟට ඒ 24 වෙනිදාම කිව්වා මේ ලංකාවට පුළුවන් ලෝකෙන් ඉගෙන ගන්න, ලෝකෙට පුළුවන් ලංකාවෙන් ඉගෙන ගන්න. ලංකාව දැනගන්න ඕන සමහර රටවල් තියෙනවා මේ ගැටුම් අභ්‍යන්තර ගැටුම් සිවිල් යුද්ධ වලින් පස්සේ වගවීම ඔස්සේ ගිහිල්ලා සාධාරණත්වය කරා ගිය රටවල් තියෙනවා. එහෙම නොකරපු රටවල් තියෙනවා. ඒ රටවල් අසාර්ථක වුණා, මේ වගවීම ස්ථාපිත කරපු රටවල් සාර්ථක වුණා කියලා කියනවා. දැන් ඕක මේ පළ බොරුවක් කර වෙන දෙයක් නෙමෙයි. හේතුව සාමකාමී විසඳුමක් කරා සාර්ථක වෙච්ච රටක් හැටියට අපිට ගන්න පුළුවන් මහා බ්‍රිතාන්‍යය. හේතුව මේ ආර්ලන්තේ උතුරු ආර්ලන්තේ සාම සාකච්ඡා තුලින් ඒකට කියන්නේ මහා සිකුරාදා ගිවිසුම කියලා ටෝනි බ්ලෑර්ගේ ආණ්ඩුවයි IRA සංවිධානයේ දේශපාලන ව්‍යාපාරය වන ෂින් ෆේන් සංවිධානයයි සාමකාමී විසඳුමකට ඇවිල්ලා අද වනතුරු ඒක සාමකාමීව පවතිනවා. ඒ උතුරු ආර්ලන්තයටත් ඒකෙන් ලොකු සාර්ථකත්වයක් ලැබුණා. බ්‍රිතාන්‍යයටත් ඒ කියන්නේ ඉංගලන්තයටත් ඒකෙන් සාර්ථකත්වයක් ලැබුණා. ඒ ඉවිසුම එක තැනකවත් නෑ වගවීම ගැන. බ්‍රිතාන්‍ය හමුදාව විසින් කරපු ජනඝාතන ගැන වගවීමක් එතන සටහන් වෙලා නැහැ. IRA සංවිධානය කරපු දේවල් ගැන එතන සටහන් වෙලා නැහැ. හේතුවාලේ පැරණොත් සාමය ස්ථාවරව ගොඩනගන්න බෑයි කියලා දෙපාර්ශ්වයම දැනගෙන හිටපුවාම ඉතින් අපිට මේ බොරුවක් මේ කියන්න බෑ. අපි කොටු කරගන්න. ඊළඟට ඔහු ලංකාවෙන් පිට වෙන්න කලින් පවත්වපු පුවත්පත් සාකච්ඡාවේදී කියපු දේවල් අද වෙනකොට ජනමාධ්‍යයේ තියෙනවා. ඔහු කියලා තියෙනවා දේශීය යාන්ත්‍රණයක් ගැන ලංකාව කටයුතු කරනවා. නමුත් වින්දිතයන්ට අවශ්‍යයි ජාත්‍යන්තර සහයෝගය. දැන් මේ වින්දිතයෝ කියන්නේ කවුද? ඔව් උතුරු නැගෙනහිරට ගිහිල්ලා හම්බෙච්ච අර දුසිංහානන් නැත්නම් සිය ගානක්ද? අවුරුදු 30ක් යුද්ධයකට ලක්වුණු රටක් හැටියට මේ ලංකාව කියන මුළු රටම සහ සියලු ලක්වැසි ජනතාව වින්දිතයෝ නෙමෙයිද? ඉතින් දැන් මේ වින්දිතයෝ කියලා කියන්නේ එක තැනක එක පිරිසක් විතරද? ඉතින් මේ වින්දිතයන්ට අවශ්‍යයි ජාත්‍යන්තර සහයෝගය. ඒ නිසා ඔහුගේ වචන මේ දේශීය යන්ත්‍රණයක් වුණත් ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව ඒකට අනුකූල වෙන්න ඕන. ඒක කරන්න අපි උදව් වෙනවා කියලා කිව්වා. දැන් කොයි ජාත්‍යන්තර ප්‍රමිතීන්ද? දැන් මට කියන්න පුළුවන්ද කොහෙද ලියලා තියෙනව ජාත්‍යන්තර ප්‍රමිතී? එහෙම ඇති ජාත්‍යන්තර ප්‍රමිතිය නැහැ. එක එක රට සිවිල් යුද්ධ තිබුණු එක එක රට විවිධ ආකාර වලට පශ්චාත් යුද්ධ කාල පරිච්ඡේදය ගත කරා. ඒක එක වට්ටෝරුවක් නැහැ. ඒක කොහෙවත් ලියලත් නැහැ. යුද්ධයක් ඉවරුණා මෙහෙම වෙන්න ඕනේ කිය. අනිත් එක ඔය යුද්ධ ඉවරෙච්ච හැටි දැන් ලංකාවේ යුද්ධය ඉවරුනේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුල තමුන්ගේ රටේ
ජාත්‍යන්තරව පිළිගත් දේශ සීමාවලින් පිටතට පනින්නේ නැතුව නිත්‍යානුකූල ත්‍රිවිධ හමුදාව යුද්ධ ජයග්‍රහණය කරා. දැන් එහෙම සිද්ධ වෙච්ච රටක කොහෙද තියෙන්නේ මේ ජාත්‍යන්තර ප්‍රඥප්තියක් හරි ජාත්‍යන්තර ප්‍රමිතියක් හරි මේ යන්ත්‍රණ කොහරි මොනාරි යන්ත්‍රණයක් දේශීය හරි ජාත්‍යන්තර හරි යන්ත්‍රණයක් පිටුවලා මේ අතීතය හරහා අවසන් වුණා කියන එක රටවල එක විදිහට වෙනවා. මම දන්නේ නැහැ කිසිම රටක ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් විසින් ත්‍රස්තවාදී සංවිධානයක් මර්ධනය කරාට පස්සේ වෙන යන්ත්‍රණ පාවිච්චි කරලා මේ හමුදාව ගැන හොයලා බැලුවා හෝ ඒ යට ගියාව හරහා අවශ්‍යයි කිය. දැන් අපි ගමු සත්‍ය සෙවීමේ කොමිසම. ඒක දකුණු අප්‍රිකාවේ ඊටාම වැදගත් දෙයක්. නමුත් දකුණු අප්‍රිකාවේ තිබුණේ කළු ජාතික අතිබහුතරය සුදු ජාතික සුළුතරය විසින් ඡන්දකින් තොරව පාගාදම පාලනය කරපු තත්ත්වයක්. ඉතින් ඒ තත්ත්වය පෙරළුණාම ඒ තිබිච්ච තත්ත්වයට අනුකූලව සත්‍ය සෙවීමේ කොමිසමක් පත් කරනු ලැබුවා මේ පිළිබඳව මේ සිද්ධ වෙච්ච අපරාධී දේවල් ගැන ඇවිල්ලා කතා කරලා සත්‍ය ප්‍රකාශ කරන්න කිය. දැන් ලංකාවේ එහෙම දෙයක් නෙමෙයි තිබුණේ. ඡන්දෙන් පත් කරපු ආණ්ඩු සහ සුළුතරයක් නියෝජනය කරපු කොටි සංවිධානය අතර සංග්‍රාමයක් තිබුණා. ඉතින් සත්‍ය සෙවීමේ කොමිෂන් මොකද? මේ කොහෙන් ගෙනල්ලා අටවන්න හදන දෙයක්ද? අනිත් එක දැන් ස්පාඤ්ඤ සිවිල් යුද්ධ තිබුණා 1930 ගණන් වල. අවුරුදු මම ස්පාඤ්ඤ ලංකාවේ තානාපති හැටියට හිටියේ. ඒ නීතියෙන් තහනම් ඒ සිවිල් යුද්ධය ඉවර වෙලා අවුරුදු 7-5කට වැඩි ගිහිල්ලා ඒක ගැන හොයන්න නීතියෙන් තහනම්. අයි අනවශ්‍ය විදිහට මේ මතකයන් අලුත් වෙනවා පවුල් වල මතකයන් ඒ අවතාර ආපහු හොල්මන් කරන්න පටන් ගන්නවා. ඉතින් එක එක රට එක එක විදිහට මේ ප්‍රශ්න විසඳුවා. දැන් ඇමරිකාවේ 1860 ගණන් වල ඒබ්‍රහම් ලින්කන් යටතේ රට එක්සේසත් කිරීම සඳහා සිවිල් යුද්ධයක් කෙරුණා. වෙනම රටක් පිටවන්න ඇමරිකාවේ දකුණු ප්‍රාන්ත උත්සාහ දරුවා. ලක්ෂ 650,000 people ලක්ෂ 6මාරක් තමයි. ලක්ෂ 6මාරක් මරුණේ යුද්ධේ. කොහෙවත් මේ කොමිෂන් පත් කරාද? ඒක පරමාදර්ශී ප්‍රජාතන්ත්‍රවාදී රටක් සහ පරමාදර්ශී ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් ඒබ්‍රහම් ලින්කන් කියන්නේ ලෝකයේ හිටපු ශ්‍රේෂ්ඨම නායකයෙක්. එතකොට දැන් හිට්ලර්ව පරද්දන්න බෝම්බ දාලා ජර්මනියේ ඩ්‍රෙස්ඩන් නගරේ පුච්චලා දැම්මා. මිනිස්සුත් එක්ක. කවුද බ්‍රිතාන්‍ය බෝම්බ දාලා. ජපානයට ගිහිල්ලා පරමාණු බෝම්බ දැම්මා. ඒ කියන්නේ කොමිෂන් තිබ්බද? නෑ. අර හිට්ලර්ගේ නාසිවාදීන් පිළිබඳව කොමිසමක් පත් කරා නියුරන්බර්ග් වල. ඒක හරි. ඒ ෆැසිස්ට්වාදීන් එනවා යන. ඉතින් ඒකේ මේ බොරු කියලා ජාත්‍යන්තර ප්‍රමිති නැති ජාත්‍යන්තර ප්‍රමිතියක් ගැන කතා කරනවා මේ ලංකාවට ඇවිල්ලා. ඒ අනුව අපි කටයුතු කරන්න ඕනේ කියලා. ඉතින් ඒකට උත්තර දෙන්න එක්ක මොලයක් තියෙන එහෙම නැත්නම් කොන්දක් තියෙන ආණ්ඩුවක් අපේ නැහැ. ආණ්ඩුවට තිබුණනේ කියන්න මේ වර්කට්රුක් මහත්මයා අපිට තියෙනවා යම් යම් රතු ඉරි. අපේ ව්‍යවස්ථාව සහ අපේ නීති පද්ධතිය තුල අපේ උසාවි විසින් සහ අපේ නීතිපති කාර්යාලය විසින් මේ අපරාධ ගැන හොයලා දඬුවම් දෙනු ලබනු ඇත. ඒක කියා ගන්න තිබුණානේ. ඒක කිව්වේ නැහැ. ඒක කිව්වේ නැහැ. දැන් අපිට පේන පින්තූර වල ටෙල්වින් සිල්වා මහත්තයා ගිහිල්ලා හම්බුණා. ඒකෙදි පක්ෂයේ න්‍යායාචාර්ය විමල් රත්නායක මහත්මයා හිටියා. ඒගොල්ලෝ ජාත්‍යන්තර තොරතුරු දෙනවා දන්නවනේ. එහෙම කියපු බවක් නැහැ. අපිට වාර්තා වෙන්නේ නැහැ. අනිත් එක ආණ්ඩුවට ආණ්ඩ තිබුණ වර්කට්රුක් මහත්මයා නෙමෙයි. ඔබතුමා මේ ළඟදී ගාසායකට ගියාද? ගාසාවල පාන් නැත්තම් පිටි ඉල්ලගෙන මේ පොඩි කොල්ලෝ කෙල්ලෝ උදේ පාන්දර තමුන්ගේ පවුල් වෙනුවෙන් ගිහිල්ලා පෝලිං වල හිටගෙන ඉන්නවා. ටීවී එකට අහුවෙනවා ඊශ්‍රායලයේ එක්ක ගුවනින් ඇවිල්ලා එහෙම නැත්තම් යුද ටැංකි පාවිච්චි කරලා වෙඩි තියලා
දවසට 50ක් විතර මරනවා ළමයි. ඒ පැත්ත ගියේ නැද්ද කියලා ඇහුවේ නැද්ද ආණ්ඩුවේ කවුරුත්? වර්කර් ටුර් මහා කොමසාරිස්වරයාගෙන්. ඔය ගාසායකට ගියේ නැද්ද? යනවාද? ලබඩ සුමානේ උතන්ට යනවාද? එතන මානව හිමිකම් ඔන්න මහා සංහාරයක් සිද්ධ වෙනවා. එතන වින්දිතියෝ නැද්ද? ඒ වින්දිතියෝ වෙනුවෙන් මොන ජාත්‍යන්තර ප්‍රමිතින් අනුවද ඔබතුමා කටයුතු කරන්නේ? දැන් ලංකාව ගැන හදලා තියෙනවා ස්ලැප්ස් කියලා. SLAP ශ්‍රී ලංකා accountability project කියලා. ඒ කියන්නේ අර යුද්ධ කාලේ මේ අපරාධ කරයි කියලා සැක කරන හමුදා සෙන්පතිවරු නිලධාරීන් ගැන තොරතුරු එක්කව කරලා ෆයිල් අරලා ඒකෙම ඒගොල්ලෝ කියනවා ඕනේ රටක ඕනේ උසාවියකට පුළුවන් අපේ තොරතුරු අරගෙන ගිහිල්ලා ඒ රටේ නීති අනුව මේ ලංකාවේ මේ කට්ටියට විරුද්ධව නඩු පනවන්න. දැන් එහෙම එකක් තියෙනවා ඊශ්‍රායලේ දැන් සිද්ධ වෙන මුළු ලෝකෙම දන්න ජන සංහාර සබවින්න පලස්තීන ජනතාව සංහාරය කරන. ඉස්පිරිතාල වලට බෝම්බ දාන. ඉස්පිරිතාල වල දොස්තරවරු මරණ. ඒ අපිට අස්පනා අපිට පේන දේවල් ගැන එහෙම ඕගොල්ලන්ගේ තියෙනවද මේ ප්‍රොජෙක්ට් එකක්? ඕගොල්ලෝ අඳුනගෙන තියෙනවද කොයි ඊශ්‍රායල් සෙන්පතියද මෙව කරන්නේ? ඕගොල්ලෝ තොරතුරු එක්කව කරලා තියෙන්නේ. ඕගොල්ලෝ කියනවද ලෝකේ ඕනේ රටක උසාවි වලට මේ තොරතුරු අරගෙන නඩු දාන්න පුළුවන් කියලා එහෙම කියලා තියෙනවද? කොහෙද තියෙන්නේ ඒගොල්ලෝ කිව්වයි කියලා. ඔයා ගාසාවට යන්න ඉල්ලුවේ නැද්ද? එහෙම ඉල්ලුවන්නම් මොකද්ද උනේ? එහෙම නොකර අපිට මෙව කියන්න මොකද්ද ඔබතුමාට තියෙන සදාචාරාත්මක අයිතිය? දැන් ඒ වගේ පුද්ගලෙක් ඇවිල්ලා මේ අපිට කියනකොට මේ ඉවර වෙච්ච යුද්ධයක් ගැන අපි මොකටද මේ හිස නමාගෙන මේ කතාවගෙන ඉන්නේ මේ ආණ්ඩුව? පාර්ලිමේන්තුවේ නම් විපක්ෂයට විරුද්ධව ඕනේ තරම් පඬිතුකම් කියන්න පුළුවන්. පිටරට කවුරු හරි ආපුවම වචනයක්වත් කියන්නේ නැහැ. ඉතින් මේක ඊටාම කනගාටුදායක තත්ත්වයක්. මේ දීනත්වය රජ කරන වකවානුවක් ලංකාවේ තියෙන. පරාදීනත්වය. සහදීනත්වය. දැන් මේ පරණ දේවල් මතක් කරන්නද චෙම්මිනි වගේ තැන්වලට යන්න මේ අවසර දීලා තියෙන්නේ? නෑ ඉතින් චෙම්මනි වගේ තැනකට ගියයි කියලා ඒ අවසර දීමේ මම ඒක වරදක් ඇටියට දකින්නේ නෑ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපේ කවුරු හරි අමතිවරයෙක් කටක් කරලා කියන්න ඕන චෙම්මනි කියන්නේ ඒක තන මේ මෙතන සිද්ධ වෙච්ච සමූල ඝාතන පිටකොටුවේ බෝම්බේ මරදානේ බෝම්බේ අරන්තලාවේ ඝාතන ඔය වගේ තව ගොඩාක් තියෙනවා. මෙන්න ෆයිල් එක. දැන් කොටි සංවිධානයේ ඔවට වගේ කියන්න ඕන සමහරුන් බැරිලා. සමහරුන් අපි පුනරුත්ථාපනය කළා සමාජයට දාලා තියෙනවා. මේ මිනිස්සු අපව ඇදලා අරගෙන ඉරේ දාන්න. තවත් සමහරු පිටරට ගිහිල්ලා ඉන්නේ. දැන් ඔය පිටරට ගිහිල්ලා ඉන්න කට්ටිය ලංකාවට ඇවිල්ලා සත්‍ය සොයන කොමිසමට ඇවිල්ලා සත්‍ය කියයිද අපි ඕ මේක කරා. අනුරාධපුරයට ගහුවා. අනුරාධපුරේ වාසක අම්මලව මැරුවා. වෙඩි තියලා 150ක් විතර. කියයිද? නෑනේ. ආවොත් කියන්නේ අම්නේ මේම සමූල ඝාතනයක් වුණා. අපි මුකුත් කරේ නෑ. අපි අහිංසකයි. අපි දුවක්වත් දැක්කේවත් නෑ. නිකන් අපිව මැරුවා. බෝම අමාරුවෙන් බේරුණේ කියලා ඕක තමයි කියන්නේ. ඉතින් ඕකට අපි දැන් මේ අහුවෙන්නේ යන්නේ. ඉතින් මේකට මේ ආණ්ඩුව පත් කරලා තියෙන්නේ. මොනවා වුණත් පහුගිය ආණ්ඩු කාලේ එක්කෝ ආණ්ඩුවේ නායකයා මහින්ද රාජපක්ෂ වගේ කෙනෙක් නැත්නම් රණසිංහ ප්‍රේමදාස වගේ කෙනෙක් නම් උත්තර දෙනවා. එහෙම නැත්නම් නිශ්චිත ඇමතිවරයෙක් ඉන්නව උත්තර දෙන්න. මානව හිමිකම් බාර ඇමතිවරයා හරි විදේශ ඇමතිවරයා. දැන් එහෙම නැහැ වගේ තමයි අපිට පේන්නේ. අපි වෙනුවෙන් කතා කරන්න විතර නෙමෙයි සත්‍ය ඉතිහාසයක් වෙනුවෙන් පෙනී සිටින කවුරුත් නැහැ. එක මේ යන්ත්‍රණ වෙන රටවල් වල මේ වගේ තත්ත්වයන් නැති ඊට වඩා හුඟක් වෙනස් සාමකාමී ජාත්‍යන්තර මැදිහත් වීමකින් සටන් විරාම වලට අවිල්ලා සාමය කරා ගිය ලතින් ඇමරිකානු රටවල් වල පිළිච්ච දේවල් උස්සගෙන එනවා. එහෙම නැත්නම් දැන් ඒ ලතින් ඇමරිකානු රටවල් වල අත් වශයෙන්ම හමුදා පාලන තිබුණා.
මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදී කන්දෙන් පත්වෙච්ච නායකයෝ නෙමෙයි. ඉතින් එහෙන් ගේනවා දකුණු අප්‍රිකාවෙන් ගේනවා. ඒ රටවල් වලට ඒව හරි. මෙතන කොයි ඔය කියන ජාත්‍යන්තර ප්‍රමිතිය කොයි රටේ ජාත්‍යන්තර ප්‍රමිතියද? කොහෙද ලියලා තියෙන්නේ? කෝ ප්‍රඥප්තිය? කවුද එකඟ උනේ මේක ජාත්‍යන්තර ප්‍රමිතියක් කියලා? මේ පල් බොරුනේ. මේ බොරු එක්ක බොරු කියලා තේරෙන්නේ මේ මාලිමාවේ ආණ්ඩුවට. එක්ක යන්නම් තේරුණත් ඔකට උත්තර දී ගන්න බෑ. කෝ උත්තර දී ගන්න කැමති නෑ. ජනාධිපතිවරයා හම්බුනේ. ජනාධිපතිවරයාට කියන්න තිබුණා අපි මේ සීමාවන් තුල මේක කරනවා. එච්චර. අනිතට කියන්න තිබුණේ මේ අපේ ජනතාවට අහයි අපෙන් ප්‍රශ්නයක් ජාතාවට නොගිය මේ පුද්ගලයෙක් ඇවිල්ලා මෙතන මෙහෙම කතා කරනකොට අපිට ඒ අනුවම යන්න බෑ. මේ ඒ හන්ද මේ ටිකක් යම් සිහි කල්පනාවෙන් වැඩ කරන්න වෙනවා. අපිටත් වැඩ කරන්න වෙනවා. ඔබතුමාත් එහෙම වැඩ කරන්නේ කියලා එහෙම කියන්න තිබුණා. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට එහෙම කියපු බවන්න වාර්තා වෙලා නැහැ පත්තරේ. අනිත් පැත්තට ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කිව්වා රටේ නීතිය බවට පත් වෙලා තියෙන පනත් කිහිපයක් සංශෝධනය කරන විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඔන්ලයින් සේෆ්ටි බිල් එක ඒ විතරක් නෙවෙයි මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කරන්න කියලා. මේ රටේ අභ්‍යන්තර නීති වෙනස් කරන්න කියලා කරපු ඉල්ලීම කොයි විදිහට දකින්න පුළුවන් යන්නේ? ඒක ඊට වඩා වෙනස් දෙයක්. ඒක මානව හිමිකම් කවුන්සිලේ සහ මානව හිමිකම් ආසංසාරිස්වරයාගේ කාර්ය කොටසට අයිති වෙන දේවල්. අනිත් එක 1979 ස්ථාපිත වෙච්ච ත්‍රස්තවාද වැළැක්වීමේ පනතක්. මොකටද දැන් තියාගෙන ඉන්නේ? ඒකෙන් ත්‍රස්තවාදය වැළැක්ුණෙත් නෑ. ඒ කොහොමරි ඒ පනත තියාගත්තේ යුද්ධ කාලේ මේ පරණ යකඩ නෙවුවා. මේ ඕක තියාගෙන ඉන්න ඔය විදිහට තියාගෙන ඉන්න ඕනේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් නම් අවශ්‍යයි. ඒක ලෝකේ ත්‍රස්තවාදියෝ ඉන්නවා. නමුත් ඔය පරණ යුද්ධ කාලේ පනත තියාගෙන ඉන්නේ කිසිම තේරුමක් නැහැ. මේ ආණ්ඩුවට තිබුණා ඒක ලීගල් කරන්න බෑ. අවිල්ලා මාස ගාණක් මාස 7යිනේ. ඉතින් ඕක ඉක්මනට කරගන්න තිබුණානේ. ඒක කරලා නැහැනේ. ඒ වගේ දේවල් සම්බන්ධයෙන් මට ප්‍රශ්නයක් නැහැ. මම මේ කියන්නේ මේ යුද්ධ සම්බන්ධ. අපේ තුවාල ටික ආපහු පාරන්න හදනවා. මේ මහා කොමසාරිස්වරයා එයා කරන හදන දෙයට මේ විරුද්ධ වචනයක් කියන ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක් නෑ. ඒක තමයි අනිත් එක මේ පළවත්තත් කවුරුත් නෑ. හේතුව අර පින්තූරේ තියෙන්නේ ටිල්වින් සිල්වා සහෝදරයයි විමාන රත්නායක සහෝදරයයි ඔක්කොමලා හිටගෙන හිටියේ. ඉතින් ඔතන කියන්න තිබුණානේ. මේ අපි ඔබතුමාට ගරු කරනවා. නමුත් මේ දේවල් සම්බන්ධයෙන් අපට එකගෙන වෙන්න බෑ. මේක වැරදි කියලා. ඒක මේ රටේ විපක්ෂයට විතරයි ඒව පෙන්වන්නේ පුළුවන් කාර්යයක්. රට ආරක්ෂා කරන්න ඒව කරන්න. දැන් අනිත් පැත්තට ආණ්ඩුව මේ මහා කොමසාරිස්වරයා ලංකාවට ආපු වෙලාවත් ඒකට අවශ්‍ය තරමේ බරින් ප්‍රතිචාර දක්වන්නේ. හැබැයි මේ අවුරුද්දේ අගභාගයේදී මානව හිමිකම් කොමිසමේදී අයිමත් ලංකාව ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙනවා. එතෙන්දී මේ සංචාරයත් එක්ක ආණ්ඩුවේ ප්‍රතිචාරයත් එක්ක අපිට මොන වගේ ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ වේවිද? ඒ ඉරණම මේ කනගාටුදායක ඉරණමක් වෙන්න පුළුවන්. හේතුව මේ ආණ්ඩුව මේ රට සහ ඓතිහාසික සත්‍ය ආරක්ෂා කරන බවක් මට නම් පේන්නේ නැහැ. පේන්නේ ඒකේ අනිත් පැත්ත විතරයි. ඉතින් රනිල් වික්‍රමසිංහයි මංගල සමරවීරයි 2015 නතර කරපු තැන. ඒ කිව්වේ අර බටහිර රටවලුත් එක්කවල ඒගොල්ලන්ගේ යෝජනාවක සම්මාදන් වෙලා මෙතන එක අමුතු යන්ත්‍ර නාටවන්න එකඟ වෙච්ච එක. ඒකත් එක්ක මේ ඊනියා ප්‍රගතිශීලී ආණ්ඩුවත් යයි වගේ තමයි ගන්නට පේන්නේ. වචනයක්වත් විරුද්ධව කියලා නෑ. ජරි ආනන්ද සංගරී කියන ප්‍රශංසා කරපු විදේශ අමාත්‍යවරයෙක් ලංකාවේ ඉන්නේ. ජරි ආනන්ද සංගරී කියන්නේ ලෝකේ පළවෙනි වතාවට රටක පාර්ලිමේන්තුවේ කැනඩාවේ පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනල්ලා සම්මත කරවපු පුද්ගලයා. ඒ මොකද මේ යෝජනාව ලංකාවේ යුද්ධයේ අන්තිම කාලේ දමිළ සංහාරයක් සිද්ධ වුණා කියලා. සර්වපාක්ෂික යෝජනාව සම්මත කරගත්තා. එයා දැන් ඇමතිවරයෙක්. දැන් එයාගේ පත්වීම ගැන බොහොම සන්තෝෂෙන් කතා කරා මේ විජිතේරත් විදේශ අමාත්‍යතුමා. ඉතින් හතුරා මිතුරා තේරුම් ගන්න බැරි ආණ්ඩුවක් සහ විදේශ අමාත්‍යවරයෙක් ඉන්නකොට කොහොමද රටක් බේරගන්න ජනීවවල?